සිංහල ගීක් එකට එහෙම නැත්නම් චනුක්ස් බ්‍රෝ YouTube channel එකට අදත් අපේ ගීක් යාළුවෝ ඔක්කොම අයබෝන් කියලා පිළිගන්නවා. ඉතින් අද ඇප් සිකුරාද එපිසෝඩ් එකක් අද මම අරගෙන අවිල්ලා තියෙන්නේ ඔයාගේ ෆෝන් එකේ ප්ලේ කරන්න පුළුවන් සුපිරි ගේම් එකක්. ඉතින් මම මේ වෙනකොට Asphalt 8 ගැන අහලා ඇති. ඉතින් මේක සුපිරි ග්‍රැෆික් තියෙන ගේම් එකක්. ඒ වගේම මේකේ ෆිසික්ස් එහෙම නියමයි. අපිට මේක සෙල්ලම් කරන්න ආසයි තියෙන විදිහට තමයි මේකේ ග්‍රැෆික්ස් වගේ දේවල් ගොඩක් ලස්සනට නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම අපිට මේකේ coin එකතු කරන්න පුළුවන් සුපිරි කාස් තියෙනවා. මේකේ කා කලෙක්ෂන් එකක් හදන්න පුළුවන්. අපිට ඒවා අප්ඩේට් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ මල්ටිප්ලේයර් සහ සිංගල් ප්ලේයර් හැම විදිහකටම සෙල්ලම් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාගේ iPhone එකට වුණත් Android phone එකට වුණත් මේ ගේම් එක දැන් download කරගෙන play කරන්න පුළුවන්. අද අපි බලමු මම ආසම mobile game එක Asphalt 8 මොන වගේද කියලා. මුලින්ම බලමු අපි මේ ගේම් එක install කරගන්නේ කොහොමද කියලා. ඔයාලට පුළුවන් ඔයාගේ Android phone එකේ Play Store එකට ගිහිල්ලා application install කරන තැනට ගිහිල්ලා Asphalt 8 කියලා search එකක් දාන්න. එතකොට ඔයාලට මේ වගේ මේ ගේම් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේක ඇතුළට ගියාට පස්සේ අපිට මේක මිලියන 7කට වඩා දෙනෙක් download කරලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක්ම popular game එකක්. ඇත්තට මේක ඔයා download කරාට පස්සේ megabyte 20ක් විතර තමයි download වෙන්නේ. හැබැයි ඔයා මේ application එක download කරාට පස්සේ ඔයාට 1GB විතර download වෙනවා. ඉතින් ඒ නිසා ඔයා දැනගන්න ඕනේ මේ game එක install කරගන්න ඔයාගේ phone එකේ 1GB space එකක් වගේම ඔයාට Wi-Fi වලිනුත් එහෙම නැත්නම් ඔයාගේ data වලිනුත් 1GB විතර වැය වෙනවා. ඒ වගේම ඔයා iPhone එකකින් නම් මේ game එක සෙල්ලම් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාට පුළුවන් මේ විදිහට App Store එකට ගිහිල්ලා Asphalt 8 කියලා search එකක් දාන්න. මේකත් අර මම කලින් කියපු විදිහටම ඔයාට ලේසියෙන්ම download කරගන්න සහ install කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම අද ඔයාට දෙකෙන්ම play කරලා පෙන්නන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම Android එකෙන් play කරන්නම්. මොකද මේ විදිහට තමයි අපිට මේක phone දෙකේම බලා ගන්න පුළුවන් වෙන්නේ. මුලින්ම අපිට මේ විදිහට icon එක click කරාට පස්සේ Asphalt 8 airborne කියලා බලා ගන්න පුළුවන්. මේක load වුණාට පස්සේ තමයි අපිට මේ විදිහට welcome screen එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ පහළ car collection events සහ play විදිහට තියෙනවා. මම මුලින්ම මේකේ play කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන multiplayer එකක් තියෙනවා සහ carry එකක් තියෙනවා. ඊට අමතරව ඔයාලට පේනවා ඇති more racing options කියලා තියෙනවා. මම සෙල්ලම් කරන්න කලින් ඔයාලට මෙතන පොඩ්ඩක් explain කරන්න. ඔයාලට මුලින්ම quick solo race එකක් ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය location එක laps ගන්න සහ ඔයාලට කැමති car එක select කරගෙන race එකක් යන්න. ඊළඟට මේ local wifi කියන එක select කරාට පස්සේ ඔයාලට පුළුවන් wifi through ඔයාගේ යාළුවොත් එක්ක multiplayer game එක සෙල්ලම් කරන්න. ඉතින් ඒකත් නියම option එකක්. සාමාන්‍යයෙන් අපි play කරන්නේ මේ carry කියන option එක. මේක ඇතුළට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මුලින්ම taxation කියලා තියෙනවා. ඉතින් මේ විදිහට අපිට අපේ car collection එකේ mix collection එකක් ඒ වගේම D class එකේ වගේම C class එකේ A class එකේ වෙනම වශයෙන් අපිට මේ sessions play කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට අමතරව තමයි මේකේ season පටන් ගන්නෙ. අතන මේවා තමයි ඔයාලට සෙල්ලම් කරන්න තියෙන race ටික. ඔයාලට මේ season 1 එක තියෙනවා. ඊට පස්සේ season 2 එක තියෙනවා. ඒ වගේම season 3 එක, season 4 එක, 5 එක මේ විදිහට ඉස්සරහට යන්න පුළුවන්. ඇත්තට මම season 5 වෙනකම් විතරයි මේ වෙනකොට ගිහින් තියෙන. season 6 එකට යන්න නම් මට star 275ක් collect කරන්න වෙනවා. ඉතින් ඔයාලට star collect කරන්න ඕනේ මේ race එක දිනුවාට පස්සේ. උදාහරණයක් විදිහට අපි හිතමු මේ season එකේ කැමති race එකක් මේ විදිහට select කරලා පස්සේ ඒගොල්ලෝ කියනවා අපි first වුණොත් stars 3ක් හම්බ වෙනවා. ඊට අමතරව අපි barrel roll වලට, flat spins වලට වගේ වෙනම stars හම්බ වෙනවා. ඉතින් මේ විදිහට අපිට select කරගෙන ගිහිල්ලා race එකක් පදින්න පුළුවන්. අපි මේ විදිහට අපි කැමති race එක select කරලා පස්සේ ඔයාලට පේනවා ඇති අපිට අවශ්‍ය car එක select කරන්න පුළුවන්. හැබැයි මේ හැම race එකකම අපිට එක class එකක car එකක් තමයි select කරන්න පුළුවන් වෙන්නේ. මේ cars අපිම buy කරපුවා වෙන්නත් ඕනේ. ඉතින් ඔයාලට මේකේ ton ගානක් locations තියෙනවා, maps තියෙනවා. ඉතින් ඔයාලට ඕන විදිහට සෙල්ලම් කරන්න පුළුවන් පහසුකම තියෙනවා. මේ වෙනකොට මොබයිල් එකේ ප්ලේ කරන්න අපිට ගොඩක් ගේම්ස් තිබුණත් මට මේකටම හිත යන්න හේතුව තමයි මේකේ මේ තියෙන ගොඩක් සුපිරි ග්‍රැෆික්ස්. ඉතින් ඔයාලට පේනවා ඇති ගොඩක්ම ඇත්ත වගේ ලං වෙන්න. ඒ වගේම අපිට ආස හිතෙන විදිහට තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට අපි රේස් එක යනකොට අපිට පුළුවන් අනිත් කා ක්‍රෑෂ් කරන්න මේ විදිහට ඒවත් එක හැපිලා කුඩු කරලා දාන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ඇනිමේෂන් එකේම කොයිතරම් ලස්සනද කියලා. ඒ වගේම අපි මොනවා හරි ජම්ප් එකක් දානකොට ඒක ගොඩක්ම රියල් වගේ. ඒ කියන්නේ අපිට හිතෙන්නේ අපි ගේම් එකක් ප්ලේ කරන්න කියලා. මේක මේ ෆිසික්ස් වලට ගොඩක්ම ලං වෙන්න තමයි. එහෙම නැත්නම් සම්පූර්ණ ෆිසික්ස් වලට අනුව තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ විදිහට ජම්ප් එකක් දානකොට ඒක බිමට වැටෙනකොට අපි නයිට්‍රොක්සයිඩ් දානකොට ඒ වගේම අපි ක්‍රෑෂ් වෙනකොට ඒ වගේම අපේ සම්පූර්ණ කායක විනාශ වෙනකොට පවා මේකේ තියෙන ඇනිමේෂන් ගොඩක්ම ලස්සන ඒ වගේම රියල් විදිහට නිර්මාණය කරලා තියෙනවා. මේ වෙනකොට මොබයිල් එකේ ප්ලේ කරන්න පුළුවන් මම දැකපු කිසිම ගේම් එකක මේ වගේ ලස්සනට ඇනිමේෂන් ග්‍රැෆික්ස් නිර්මාණය කරලා මට බලා ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඉතින් මේ විදිහට අපි රේස් එකක් ගිහිල්ලා ඉවරුනාට පස්සේ අපිට coins හම්බ වෙනවා. අපිට මේ විදිහට coins collect කරන්න පුළුවන්. ඊළඟට අපි මොකද කරන්නේ? අපි මේ collect කරන coins වලින් අපිට පුළුවන් cars buy කරන්න. ඇත්තටම ගොඩක් cars තියෙනවා. ඔයාලට පුළුවන් මේ විදිහට ගිහිල්ලා garage එකට මේවා මිලදී ගන්න. ඔයාලට පේනවා ඇති එක classes යටතේ ගොඩක් cars බලා ගන්න පුළුවන්. ඒ වගේ මේකේ prices වගේ දේවලුත් මේ පල්ලෙහා මේ විදිහට තියෙනවා. ඇත්තටම අපි car එකක් මිලදී ගන්න කලින් ඒකේ 3D look එක ලස්සනට බලන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේකේ මේ විදිහට performance වෙනම තියෙනවා. මේකේ handling කොහොමද? මේක කොයිතරම් boost වෙනවද?
තියෙනවද ඒ වගේම මේකේ නයිට්‍රොක්සයිඩ් කොහමද ඒ වගේම මේකේ টොප් ස්පීඩ් එක මොකක්ද හැම දෙයක්ම තියෙනවා ඒ විතරක් නෙමෙයි ඔයාගේ coins පාවිච්චි කරලා මිලදී ගන්න කාස් අප්ඩේට් කරන්න පුළුවන් පහසුකම තියෙනවා ඔයාලට පේන ඇති උදාහරණයක් විදිහට මගේ මේ කායකේ මම මේ දෙකම අප්ඩේට් කරලා තියෙන টොප් ලෙවල් එකට මට පුළුවන් මගේ මේ coins පාවිච්චි කරලා මේක මේ විදිහට අප්ඩේට් කරන්න ඒ වගේම මගේ coins ඉවර වෙනකම් සම්පූර්ණයෙන්ම කායක අප්ඩේට් කරලා ගොඩක් හොඳට සෙල්ලම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් ඒ විදිහට අපිට පුළුවන් ෆිල්ම් එකක් වගේ ඉස්සරහට යන්න මේ විදිහට මේ කැරියර් කියන එක සිලෙක්ට් කරාට පස්සේ මේ සීසන් වයිස් අපිට දිගට සෙල්ලම් කරගෙන යන්න ඊළඟට තමයි මේ මල්ටිප්ලේයර් කියන මම තවත් නිකන් ඉන්න වෙලාවට එහෙම නැත්නම් කම්මැලි වෙලාවට සෙල්ලම් කරන එක මල්ටිප්ලේයර් ඇතුලේ තියෙන්නේ අපි වගේම ඔන්ලයින් මේ වෙලාවේ ලයිව් සෙල්ලම් කරන අය තමයි මෙතන ඉන්නේ ඉතින් අපිට ගේම් රූම් එකකට සෙට් වෙන්න පුළුවන් එතකොට ගොඩක් දෙනෙක් මේ රූම් එකට සෙට් වෙලා තිනවා අපිට පුළුවන් සජෙස්ට් කරන්න අපිට ඕන ලොකේෂන් එක එහෙම නැත්නම් අපිට ඕන මැප් එක අපිට ඕන ලැබ් ගන්න ඉතින් අපි 6 දෙනෙක් විතර මේකට සිලෙක්ට් වුණාට පස්සේ අපිට ඔන්ලයින් ලයිව් ලෝකෙක තැන් වල ඉඳගෙන මේක මල්ටිප්ලේයර් සෙල්ලම් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා ඉතින් මෙතන මේ ඉවෙන්ට්ස් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේක ඇතුළට ගියාට පස්සේ අපිට මේ විදිහට තව පැය කීපයකින් තියෙන ඉවෙන්ට්ස් ගැන විස්තර සම්පූර්ණයෙන්ම සඳහනක් තියෙනවා. අපිට මේ වෙලාවට ගිහිල්ලා මේ ඉවෙන්ට්ස් වලට සහභාගී වෙන්න සහ දිනන්න අවස්ථාව තියෙනවා. ඉතින් මම තාම මේ ඉවෙන්ට්ස් නම් ප්ලේ කරලා නැහැ. මට පුළුවන් මේ ඉස්සරහ වීඩියෝ එකේදී ඔයාලට මේ ඉවෙන්ට්ස් වලින් වෙන්නේ මොනවද කියලා තවත් ගොඩක් දුරට පැහැදිලිව එක්ස්ප්ලেইন කරලා දෙන්න. ඊළඟට මේ තියෙන මගේ ප්‍රොෆයිල් එක මේ වෙනකොට මම කොයිතරම්නම් දුර ගිහිල්ලාද මේ ගේම් එක කොයිතරම් ප්ලේ කරලාද මගේ වර්ල්ඩ් රෑන්ක් එක මොකද්ද ඒ වගේම මගේ ප්‍රෝග්‍රස් එක මොන වගේද කියලා ගොඩක් දේවල් මගේ ප්‍රොෆයිල් එක ඇතුලෙන් මේ විදිහට බලා ගන්න පුළුවන් ඊළඟට පුළුවන් මේ ගේම් එකේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා ඔයාලට අවශ්‍ය දේවල් අවශ්‍ය විදිහට වෙනස් කරගන්න මෙතන ඔප්ෂන්ස් ගොඩක් තිබුණාට මම ඔයාලට කීපයක් එක්ස්ප්ලেইন කරනවා මේ තියෙන්නේ සවුන්ඩ් ඇන්ඩ් ඩිස්ප්ලේ කියන එක ඔයා දන්නවා මේකේ එන්ජින් සවුන්ඩ්ස් එක සහ මේ බෑග්ග්‍රවුන්ඩ් එක යන මියුසික් එක ඔයාලට අවශ්‍ය විදිහට අඩු වැඩි කරගන්න පුළුවන් විතරක් නෙමෙයි ඔයාලට පේන ඇති පහළ තියෙනවා මේ කැමරා view එක ස්පීඩ් යුනිට්ස් වගේ දේවල් කස්ටමයිස් කරන්න. ඇත්තට මේ ගේම් එක ඔයාගේ ෆෝන් එකේ ටිකක් ලැග් වෙනවා නම් එහෙම නැත්නම් ස්ටැක් වෙනවා නම් ඔයාලට පුළුවන් මේ විෂුවල් ක්වොලිටි එක මේ විදිහට very low medium high විදිහට දාන්න. high performance ෆෝන් එකක් ඔයා පාවිච්චි කරනවා නම් කිසිම අවුලක් නැතුව මේ high කියන එක දාලා සෙල්ලම් කරන්න. ඔයාගේ hardware පොඩ්ඩක් අඩුයි වගේ නම් එහෙම නැත්නම් powerful අඩුයි වගේ නම් ඔයාලට මේ low දාලා සෙල්ලම් කරන්න පුළුවන්. එතකොට ඔයාගේ තියෙන lag වීම වගේ දේවල් අඩු කරගන්න පුළුවන් හැකියාව ලැබෙයි. ඊට අමතරව ඔයාලට පේනවා ඇති මේ ගේම් එකේ ගොඩක් වැඩ කැලි දාන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ටියුටෝරියල් කියන එක බැලුවොත් ඒ දේවල් බලන්න පුළුවන් වගේම මම මේකේ control ඇතුළට ගියාම මේ වගේ ඔප්ෂන්ස් හතරක් තියෙනවා. ඔයාලට පේන්නේ නැති මම මේ auto accelerate කියන අන්තිම ඔප්ෂන් එක තමයි select කරලා තියෙන්නේ. ඔයාලට පුළුවන් මේක අපේ gravity sense එක පාවිච්චි කරලා ෆෝන් එක එහෙම වෙද්දී මේක handle වෙන්න හදන්න. මම ඇත්තටම මේක touch වෙද්දි වැඩ කරන්න තමයි හදලා තියෙන්නේ. auto accelerate දාලා nitrous සහ brake එක මගේ අතින් control කරන විදිහට. ඒ වගේම මේකේ sensitivity එකත් අපිට අවශ්‍ය විදිහට control කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් කොහොමුණත් මම කැමතියි ඔයාලට මේ game එක live ඔයාලට play කරලා පෙන්නන්න. ඉතින් මල්ටිප්ලේයර් එකක් තමයි ගහන්න යන්නේ. මම මුලින්ම මල්ටිප්ලේයර් කියලා සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මුලින්ම අපේ කායක තෝරගන්න ඕනේ. අපිට මෙතන අපේ ක්ලාස් කායකේ ක්ලාස් එක අනුව තමයි අපි දැනට බයි කරලා තියෙන කාස් සිලෙක්ට් කරගන්න පුළුවන්. මම මේකට ආසෙන්ද මම මේක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මම next කරාට පස්සේ අපිට පුළුවන් මේ exam play කරලා extra nitrous ගන්න. ඉතින් මේ තියෙන්නේ අපේ මේ වෙනකොට join වුණ online room එක. ලෝකේ කොහේ හරි මේ වෙලාවේ මේ game එක online ගහන ගොඩක් අය තමයි මෙතන එකතු වෙලා ඉන්නේ. ඔයාලට පේනවා ඉතින් මේ යට මේ online select වෙලා ඉන්න කට්ටිය මේ අපි 6 දෙනා තමයි race එක යන්නේ. අපිට මේ classic කෙනෙක් select කරාට පස්සේ අපේ location එක laps කීයක් යන්න ඕනද කියලා select කරන්න පුළුවන් පහසුකම තියෙනවා. අපි හැමෝගෙම මේවා අරගෙන තමයි මේගොල්ලෝ ඩිසිෂන් එකක් අරගෙන අපේ ලොකේෂන් එක සහ ඒකේ ලැප්ස් ගන්න අපිට දීලා තියෙන්නේ. ඉතින් මේ ගේම් එක මේ වෙලාවේ ඔන්ලයින් ඉන්න මේ වෙලාවේ ඉන්ටර්නෙට් කනෙක්ට් වෙලා ඉන්න ලයිව් සෙට් එකක් තමයි යන්නේ. අපි බලමු දිනන්න පුළුවන් වේද කියලා. ඉතින් ලැප්ස් දෙකක් තියෙනවා. මේක තමයි ලොකේෂන් එක. ඔයාලට පේන ඇති හිම පිරිච්ච ලොකේෂන් එක. එහෙම නැත්නම් මැප් එක. waiting for other players. ඉතින් සමහර අය තාම ඔන්ලයින් හරි ඉන්ටර්නෙට් කනෙක්ෂන් හරි සමහර අය විට යාලා සිලෙක්ට් කරනවා ඉතින් යාලගේ පාත් එක එහෙම. ඉතින් ඒගොල්ලෝ එනකන් අපිට පොඩ්ඩක් වෙයිට් වෙන්න වෙනවා මේ හරි ඔන්න මගේ කායක මේ වගේම කා සෙට් එකක් තමයි මං හිතන්නේ ඇවිල්ලා ඉන්නේ ඔක්කොමලා. එහෙනම් ඔන්න පටන් ගත්තා. ඇත්තටම අනිත් කාර් ගොඩක් අප්ඩේට් කරලා වගේ පේනවා. රියල් ටයිම් හින්දා අර ඇත්ත කාස් වගේ නෙමෙයි මේගොල්ලෝ ගොඩක් මේ ටිකක් දරුණුයි. අපිට පොඩ්ඩක් නැත්තම් අපිව මෙන්න මේ විදිහට නොක් ඩවුන් කරන්න තමයි try කරන්නේ. අපි ඔන්ලයින් ප්ලේ කරනකොට ගේම් එක දැක්කන එක ෂොට් එකයි අපිට කෙලින්ම පස්වෙනියම වුණා. අපි බලමු කොහොම හරි පළවෙනිය වෙන්න පුළුවන් වේද කියලා. පොඩි ජම්ප් එකක්. ඒ කියන්නේ නයිට්‍රස් ටිකක්. ඇත්තටම මට මේ පාර එච්චර හුරු නැහැ.
මම මේ පාරේ ගිහින් තියෙනවා කීප සැරයක් රෝඩ් එකේ අනිත් පැත්තට. මේක දැන් මට ඇවිල්ලා තියෙන්නේ රිවර්ස් එකට. ඉතින් ඒ නිසා මට තවත් ටිකක් මේක උරුමදි. කොහොම නමුත් අපිට පුළුවන් වෙයි මේ විදිහට good. හරි මම නයිට්‍රස් දානවා උඩරින්ම ප්‍රයෝජන ගන්න හිතාගෙන. මුලින්ම පළවෙනියට අපි ක්‍රෑෂ් කරලා පස්වෙනියට දැම්මට ඔන්න දැන් අපි මේ වෙලාවේ තුන්වෙනියා. මගේ ඉස්සරහා කාස් දෙකයි තියෙන්නේ. අපි බලමු ෆුල් try එක දීලා ඔන්න දෙවෙනියා යනවා අපේ ඉස්සරහින්. Oh yes. එයත් තෝරගත්තේ මගේ පාත් එකමයි. හරි එයා ඩවුන් වුණා. පොඩි බැරල් රෝල් එකක්. නයිට්‍රස් උඩරින්ම ප්‍රයෝජනෙ ගත්තා. කමන්නේ. අපි තව ජම්ප් එකක් දාමු මේ විදිහට. මට හිතා ගන්න බෑ කොහෙට වැටෙයිද කියලා. හරි. මේ තියෙන රෝඩ් එක. මේ රෝඩ් එක ටිකක් ඩේන්ජර්. ඉතින් මම හිතන්නේ මේ ගේම් එක ගැන ඔයාලට අයිඩියා එකක් ආව විතරක් නෙමෙයි සමහර විට ඔයා කැමති ඇති මම දිගට මේ වගේ වීඩියෝස් කරනවට අනිවාර්යෙන් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න අපි මේ විදිහේ වීඩියෝස් ඉස්සරහට අරගෙන එනවට ඔයා කැමතිද කියලා. ඉතින් ඒ වගේම මේකට ඕල්ටර්නේටිව් තවත් ගේම්ස් ඇති. ඇත්තටම මේ ගේම් එකට මම ආස වුණාට සමහර විට ඔයා ආසම රේසින් ගේම් එක වෙනස් වෙන්න පුළුවන්. අපිට පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න අපිටත් පුළුවන් වෙයි මේ ගේම්ස් try කරලා බලන්න. අනිත් දේ තමයි ගොඩක් high performance තියෙන ෆෝන් එක මේක සෙල්ලම් කරන්න පුළුවන් වුණාට සමහර විට ටිකක් අඩු performance තියෙන ෆෝන් එක මේක lag වෙන්න පුළුවන්, stuck වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ගේම් එක සෙල්ලම් කරන්න ඔයා පාවිච්චි කරන ෆෝන් එක මොකක්ද? ඒක කිසිම ඉෂුව එකක් නැතුව සෙල්ලම් කරන්න පුළුවන් වුණාද බැරි වුණාද වගේ දේවලුත් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දැම්මොත් අපි හැමෝටම මේ ගේම් එක ලේසියෙන්ම සෙල්ලම් කරන්න පුළුවන් හැකියාව ලැබෙයි. ඉතින් මේ වගේ වීඩියෝස් මම ගොඩක් කරලා තියෙනවා මගේ YouTube channel එකේ. ඔයාලට පුළුවන් YouTube එකට ගිහලා Chanuks Bro කියලා search කරලා මගේ වීඩියෝස් ටික ඔක්කොම බලන්න. ඒ වගේම පල්ලා තියෙන subscribe button එක click කරොත් විතරයි මගේ වීඩියෝස් upload කරාම ඔයාලට notification එකක් එන්නේ. මේ තියෙන social media මාව like කරන්න, follow කරන්න, සිංහලෙම tech education update ඔයා ගාවට ගෙන්න ගන්න. අද සිංහල ගීක් ෂෝත් එක එකතු වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. ඊගව සිංහල ගීක් ෂෝ එකේ මේ වගේ අලුත් දේවල් ගොඩක් අරන් අපි ඉක්මනට හම්බෙමු.